ගෑනු විකුණාගෙන කාපු රට. ඒ තැනටපත් වුණා. පිරිමියෙක්වත් යවලා තියෙනවද පුතා අපේ රටේ පිට රටට? නෑ. එක සැරයක් ඇවිල්ලා හොරෙන් අරන් ගියා. අපි යවුවේ නෑ. කවද්ද ඒ ගෙනිච්චේ? ඈ? ඒ ගෙනිච්චෙත් මේ මාතලේ දිස්ත්‍රික්කයේ උන් තමයි. රජ රටේ උන් නෙමෙයි. හොරෙන් අරන් ගියා. නාකිය කිටි ආඳුනේ රජ වෙලා මේකේ මාතලේ දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ නාකි රජෙක් හිටියා පෙරේත කොමට රජකම දුන්නේ අර පාල පරම්පරාවකට. මේකගේ පෙරේත කොම. අපෙත් හිටියා හැම පෙරේතයෝ. නාකි වෙලත් අයින් වෙන්නේ. කවුද රජු? එයාගේ රාජ්‍ය සමයේ තමයි ලංකාවේ සොල්දාදුවන් අරන් ගියේ ඉන්දියාවට. කවුද රජු? කවුද පුතා රජු? ඉතිහාස පොතෙන් කියපන්. ගජබා රජුගේ කාලේ නෙමෙයි. ගජබා රජු පස්සේ පහළ වුණේ. ඒ මිනිහගේ දැලි ගන්න එපා. ගජබා කුමාරයා තමයි ඒ කුණු ටික හොදලා දාලා ලංකාව නැවත අභිමානවත් දේශයක් හැටියට ලංකා ඉතිහාසෙ ලිව්වේ. වංක නාසික තිස්ස කියලා නහය වක ගැහිච්ච රජෙක් හිටියලු ආගම. නහය ගිරා හොටේ වාගේ. ඒ හින්දා නහය වක ගැහිච්ච හින්දා තිස්ස තමයි නම. විශේෂ නාමයක් දැම්ම වංක නාසික තිස්ස. ඒ රජුරු තමයි හිටියේ එතකොට. නාකි වෙලා දුන්නේ කොල්ලට. සොලින් ආවා. ඇවිල්ලා ලංකාවේ හමුදාවට ගැහුවා. ගහලා විධිමත් නැති ශ්‍රී ලංකාවෙන් සොල්දාදුවෝ තරන් ගියා. 12000. ඒ ගමන ගජබා කුමාරයාට මේ ලැජ්ජාව දරා ගන්න බැරි වුණා. තාත්තා මැරෙනකන් දත් මිටි කකා ඉඳලා මහ ලොක්කා මැරුණාට පස්සේ කොල්ලා රජ වුණා. රජ වෙලා පුතා සේනාව සන්නද්ධ කරගෙන සිද්ධ වෙච්ච ඒ අපරාධය මකලා දාලා ඒ දැලි ගෑවිච්ච එක මකලා දාලා රාජ පරම්පරාව අභිමානවත් කරන අදහසින් යකදාවෙන් ගැහුවා කියනවානේ මුහුදට මෙහෙම දෙපළුවෙන්. මුහුදේ කාලේ පුතා ඉන්දියාවයි ලංකාවයි අතර දුර නෙමෙයි. මේ මහවැලි ගඟටත් වඩා කුඩා විදියට තිබිලා තියෙන. වඳුරු මේ පැත්තේ ඉඳලා එහා පැත්තට පැන්නා. දැන් කාදනේ වෙලා ඔච්චර දුර තිබ්බාට. ගජබා කුමාරයා ආපු සන්නද්ධ සේනාව එක්ක යනකොට ආපු ජවය යකදාවෙන් ගැහුවලු. ගහනකොට වැලි පෑදුනාලු වතුර දෙබෑ. ඒ මතින් ගිහිල්ලා ඉන්දියාවේ අපේ 12 වෙනුවට 24000ක් එහෙන් සොල්දාදුවෝ තරගෙන මෙහාට ඇවිල්ලා මේ මධ්‍යම පළාතේ අමුණක් බැන්දෙව්වා. එහෙන් ගෙනාපු උල්ලව්ව. ඔව් කොහෙද මධ්‍යම පළාතේ අමුණ තියෙන්නේ? ඈ සොලිල්ලව්ව බඳපු අමුණ තියෙන්නේ? බූවල්ල දන්නවද? ඈ ඔබට තලන්න ඕන බූවල්නේ. ඔව් බූවල්ල කියන්නේ අර පොල් ගහේ ගෙඩි හැදෙන කූරු ඉපලක් තියෙන්නේ. පොල් ඉපල ඒකේ තියෙනවනේ 60 70ක්. ආන් ඒකෙන් ගහන්න ඕන පන්න මධ්‍යම පළාතේ ඉපදිලත් මධ්‍යම පළාතේ මේ සිද්ධ වෙච්ච ආශ්චර්ය දන්නේ නැති නිවට જાතියක්නේ. නිවට જાතියක්නේ. එයි කවටයාව අමුණ. කවටයා බැඳි අමුණ. කඩදාසි කොළ උපාධි ගොඩ. හැබැයි ඉපදිච්ච රටේ වගේ දන්නේ. වදාපු අම්මගේ නම දන්නේ. හදාපු තාත්තගේ නම දන්නේ. ඒ පරපුර දන්නේ. මොකුන්ද මේ? ආන් ඒ අයට නමක් සිංහලයේ තියෙනවා. බෞද්ධ දර්ශනයක විස්තර කරලා තියෙනවා ලස්සනට අවජාතක. මේ දහනනේ බෞද්ධ දර්ශනේ තියෙනවා නේද?
සහජාත, අතිජාත, අවජාත කියලා ජාතක තුන. මේ ලෝකේ බිහි වෙලා ඉන්න දරුවෝ මේ කොටස් තුනට අයිති. මිනිස්සු මේ කොටස් තුනට අයිති. සහජාත කියලා කියන්නේ දෙමව්පියන්ගේ ගුණවලට සමාන ගුණ ඇති දරුවන්. අතිජාත කියලා කියනවා මේ අපි වාගේ අය නේද හාගෙන. ඇයි දෙමව්පියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ තැනක ඉන්නවා. මගේ අම්මට මහාන වෙන්න බැරි වුණා. මගේ තාත්තට මහාන වෙන්න බැරි වුණා. මගේ අම්මට අප්පච්චිට ලෝකේ වටේ යන්න බැරි වුණා. පූජනීය වෙන්න බැරි වුණා. හැබැයි අපි ඒ තන හැදුවනේ. ඒ දෙමව්පියන්ගේ ලේන් දහඩියෙන් පෝෂණය වෙලා ඔවුන්ගෙන් ගන්න තිබ්බ සාරය අරගෙන අත්දැකීම් අරගෙන ලෝකයේත් එක්ක ගැටෙමින් ලෝක අධ්‍යයනය කරලා අපි ඒ දෙමව්පියන්ටත් වඩා ශ්‍රේෂ්ඨ ලෝකයක් තනූ බැවින් අපි අතිජාතයි. අවජාත කියන්නේ මව්පියන්ගේ ගුණත් නැති, ලෝකයේ ගුණත් නැති, ආගමට දහමකටත් නැති, සංස්කෘතියකටත් නැති, මානවීය වශයෙන් බිහි වුණාට මානව ගති ලක්ෂණත් නැති නිවටයකු ලෙස ගමන් කරන ජීවිතයට කියනවා පුතා අවජාතක ජීවිතය කියලා. අපේ රටේ ගොඩක් තියෙන්නේ අන්න ඒ අවකැපෙන වැඩ කරන අවජාතක ගති ඇති ගතිය. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන නොකල පව් නොකරමින් කලපින් සසරින් රැගෙන ආ පින් කුසල් රැගෙන ආ මිනිස්කම් කරුණාව දයාව මෛත්‍රිය සෙනෙහස ආලය ආදරය ලෙන්ගතුකම ඍජු බව මෘදු බව තපස වීර්ය ප්‍රඥාව සමානාත්මතාව කෘතගුණ සැලකීම මේ උදාර මානව ධර්ම ජීවිතයෙන් ලෝකයට බෙදන්න වරම් ඇති සත්පුරුෂයෙකු ලෙස ආරක්ෂා වෙන්න වීරිය කරන්න. ඒක තමයි පළවෙනි වීරිය. දෙවෙනි වීරිය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. මෙච්චර කාලයක් කළපව් නවත්තන්න වීරිය කරන්න. මම මේක එච්චර විස්තර කරන්නේ කළපව් ඇහැට පේන්න තියෙනවා. අපි කළපව් ඇහැට පේන්න තියෙනවා. අපි පොඩි කාලේ හාමුදුරුවනේ ඉස්කෝලේක ළමයෙකුට ගැහුවොත් වැඩිමහල් ශිෂ්‍යෝ ඇවිල්ලා ළමයි දෙන්නව දෙපැත්තට ඇදලා කන් දෙක මිරිකලා මොකද්ද මල්ලිය කෙරුවේ? මේ මල්ලිය අහිංසකයිනේ. ඇයි මේ මල්ලිට ගැහුවේ? දෙන්න මෙයන්ට පන්ති වලට කියලා ඔළුව අත කාලා පන්ති දෙකට යවනවා. ඒක ගුරුවරයෙකුට මුණ ගැහුනොත් ගුරුවරයෙක් එන්න කියලා කන කරකලා වේවැල අරගෙන පහර දීලා වේවැල් පාරවල් දීලා වරද කරුට දඬුවම් කරලා පන්තියට යවනවා. දෙන්න අත් දෙක අල්ලගෙන යනවා. එක්කුට ගහලා අනිකටත් අවවාද කරලා දෙන්න අත් දෙක අල්ලගෙන පන්තියට යනවා.